වෙඩින් ප්ලෑනින් සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක තමයි අද අරගෙන ආවේ. ඉතින් ගොඩාක් අය රික්වෙස්ට් කරලා තිබ්බා වෙඩින් එක ප්ලෑන් කරපු විදිය සහ වෙඩින් එක ප්ලෑන් කරන්න ඕන විදිය. කියන්නේ කියලා එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි අපි දැන් වීඩියෝ සීරීස් එකක්ම අරන් එන්නේ. ඉතින් ඒකේ පළවෙනි වීඩියෝ එක තමයි අද අරගෙන ආවේ. මුලින්ම කියන්න ඕනේ අපේ YouTube channel එකක් තියෙනවා. ඔයාලට පුළුවන් අපේ bio එකේ තියෙන link එකෙන් ගිහිල්ලා එමත් නැත්නම් YouTube එකට කියලා search bar එකේ ඔසේ රුබි vlogs කියලා search කරන්න. ඉතින් අපි ඒකේ long videos විදියට අපේ experience වගේම අපේ ඉස්සරහට අපේ vlogs අනම්මන ඔක්කොම share කරගන්නවා. ඉතින් ඒකින subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. plan කරන කෙනෙක් නම් ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයා ගන්න one day function එකක්ද එහෙම නැත්නම් home coming function එකකුත් ගන්නවද කියලා. ඉතින් ඒක තමයි ඔයා මුලින්ම select කරගන්න ඕනේ. ඉතින් ඒක select කරගත්තට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයා ගන්නේ උදේ ෆන්ක්ෂන් එකක්ද එහෙම නැත්නම් නයිට් ෆන්ක්ෂන් එකක්ද කියලා තීරණය කරන්න. ඒක කැමති මත ෆැමිලි එකේ ඇත කතා කරලා ඒක තීරණය කරන්න පුළුවන්. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ නම් one day function එකක් හොඳයි. ඔව්. අපි ගත්තේ one day function එකක්. මොකද අපි වෙඩින් එක ගන්න කාලේ gold day ම මාරම විදියට වැඩි වුණා. දවසින් දවස වැඩි වුණා. අපි ගත්තම හින්දා නෙමෙයි අපි කියන්නේ අර මනුස්සෙක්ට දැන් මේ කාලේ යන බජට් එකත් එක්ක බැලුවම one day function එක කියන්නේ මාරම මේ ඉතුරුවක්. ඔව් මොකද අර දැන් gold price එකත් එක්ක බලපුවාම අපි ඒකයි one day function එකකට යන්නේ ඉතින් මොකද එතන budget එක අපිට ටිකක් හරි ඉතුරු කරගන්න පුළුවන්. ඒ නිසා තමයි. ඉතින් ඔයගොල්ලෝ budget එක අඩුවෙන් වෙඩින් එක ගන්න plan කරන කෙනෙක් නම් ඔයාට ගොඩක්ම suitable වෙන්නේ one day function එකක් ගන්න එක. එහෙම නැත්නම් ඉතින් ඔයාලට budget එකේ ප්‍රශ්නයක් නැත්නම් ඔයගොල්ලෝ කැමති විදියට ඕන තරම් function ගන්න පුළුවන්. තුන්වෙනියට කරන්න ඕන දේ තමයි ඔයගොල්ලෝ නැකත් අදන එක. ඒ කියන්නේ අපේ අදහන් දීලා නැකත් අදන්න ඕනේනේ. ඉතින් මොකද ඒක තමයි මුලින්ම කරන්න ඕනේ. සමහරක් වෙලාවට අපේ වෙලාවල් එක්ක බලපුවාම අපි ගන්න ඉන්න month එකේ අපිට ගන්න වෙන්නේ නැහැ. අපි ඊටියේ ඩිසෙම්බර් වලට කලින් ගන්න. හැබැයි අපිට ඩිසෙම්බර් වලට කලින් ගන්න හම්බුන්නේ නැහැ නේද? අපි ගන්න ඉතාලගෙන හිටපු මාස අපිට ගන්න හම්බුන්නේ නැහැ. මොකද අපි වෙලාවල් බැලුවට පස්සේ ඩිසෙම්බර් මාස තමයි අපිට නැකත් හම්බුනේ. අර ඉතින් එයාලගේ තියෙනනේ අරවා මාස මේ මාස ඉතින් අර එක දේවල් තියෙනනේ. ඒවත් එකකින් දන්නවනේ කොහොමද ඉතින් මේ දේවල් ආවලගේ අම්මලා ෆලෝ කරනවා නම් කරන්න වෙන්නේ නැහැ කොහොමද? ඔව් ඒ වගේ සීන් එකක් තියෙනවා. ඒකින්ද ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ නැකත් බලලා වෙඩින් ඩේට් එකක් සිලෙක්ට් කරගන්න. ඒක සිලෙක්ට් කරගත්තට පස්සේ කරන්න ඕනේ හොටෙල් එකක් බුක් කරන්න කලින් කරන්න ඕන දේ තමයි ඔයගොල්ලෝ ගෙස්ට්ලා ගන්න ලිස්ට් එකක් හදාගන්න. හොටෙල් එක බුක් කරන්න කලින් ඔයගොල්ලෝ කී දෙනෙක්ට ඉන්වයිට් කරනවද කියලා ඒක ලිස්ට් එකක් හදාගෙන හරියටම ලිස්ට් එකේ කවුන්ට් එක ගන්න ඕන. අපේ ෆන්ක්ෂන් එකේ අපි ඉන්වයිට් කරේ අපි අත්‍යවශ්‍යම අයට විතරයි. කොහොම හරි අපේ ෆන්ක්ෂන් එකේ 200ක් විතර වගේ හිටියා. මොකද 200ට වැඩි වුණේ නැහැ. 200ට අඩු මිසක් 200ට වැඩි වුණේ. ඔව් ඒ වගේ තමයි ගියේ. මොකද අපි කලින් ඉතාලගෙන හිටිය ගානට වඩා පස්සේ ඉතින් ඉන්වයිට් කරද්දි වැඩි වුණා. ඒ වගේ පොඩි ප්‍රශ්න ඕනේ ඔයාලගේ ටීම් එක. මොකද සමහරක් අය කරන ජොබ්ස් අනුව ඔයගොල්ලෝ මොකක් හරි ටීම් එකකින් යන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරක් අය කැමති කලර් එකකින් ටීම් එකක් යනවා. එතකොට ටීම් එක ගියේ white team නේ. ඔව් white and gold. මොකද අර අපි ඒක ටීම් එක විදියට white and gold ගත්තේ අපේ මේ කොස්ටියම් වල කලර්ස් එක. හරිද? මොකද white and gold තමයි මිස් වුණා ගියේ. ඒ ඉඳා ගෙදර ඇත් එහෙමයි. පවුලේ ඇත් තියෙනවා. ඉතින් ඔයාලට කැමති විදියට ඒක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒකෙන්ම කියන්න ඕනේ දැන් අපි මේ වගේ වීඩියෝ එකක් අරගෙන හයර් කරන්නේ නැති කට්ටියට. හරිද? ඔයාලා වෙඩින් ප්ලෑන් කෙනෙක් හයර් කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එයාලගේ වගකීම තමයි අපි දැන් මේ කියන දේවල් ටික ඒගොල්ලෝ තමයි හොයලා බලලා හැමදේම ඔයගොල්ලන්ට කරලා දෙන්නේ. ප්ලෑන් එක අදලා දෙන්නේ. දැන් අපේ වෙඩින් එකේ කිසිම ප්ලෑන් කෙනෙක් මම අය කරේ නෑ. සම්පූර්ණ වෙඩින් එක ප්ලෑන් කරේ මම. අපේ වෙඩින් ප්ලෑන් ඒ හින්දා තමයි මම මේ විදිහේ වීඩියෝක් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඉතුවේ. ඉතින් මම වෙඩින් එක ප්ලෑන් කරනකොට මම කීප දෙනෙක්ගෙම ඉන්ෆර්මේෂන් ටිකක් ගත්තා. ඒකත් කියන්න ඕනේ. හරිද? මට හරියටම මතක නැහැ pages ටික වෙඩින් ප්ලෑනින් වැඩ කරන කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ මාරම හොඳයි. මොකද ඒගොල්ලන්ගෙන් අපි සර්විස් එක ගත්තේ නැතත් එයාලා ෂෙයා කරගන්නවා TikTok එකේ වීඩියෝස් දාලා මේ කොහොමද කරගන්නේ කියලා. මම ඒගොල්ලන්ගේ pages මම මතක නැහැ. මම ඔයාලා ටැග් කරන්නම් පාලින්. ඔයාලා ගිහලා follow කරලා තියාගන්න. ඒගොල්ලෝ ගොඩාක් වැදගත් information ෂෙයා කරගන්නවා. මොකද හැමෝටම වෙඩින් ප්ලෑන් කෙනෙක් හයර් කරගන්න වත් කමක් නැහැ. බජට් එකක් නැහැ. ඔයගොල්ලන්ට බජට් එක තියලා කිසි ප්‍රශ්නයක් නැහැ. TikTok එකේ බලන්න අමාරුයිනේ. ඒක නිසා අපි මේ ෂෝට් වීඩියෝස් ටික එකතු කරලා ලොං වීඩියෝ එකක් හදලා YouTube එකට අප්ලෝඩ් කරනවා. ඒකින්ද තමයි ඔයගොල්ලන්ට මුලින්ම කිව්වේ YouTube channel එක ගිහලා subscribe කරලා bell icon එක all දාගන්න කියලා. අපි එනම් ඊළඟ වීඩියෝ එකේ ඉතුරු ටික කතා කරලා ඔයගොල්ලන්ගේ bright යාළුවා මේෂන් කරන්න. Bye.